ආයුබෝවන් දරුවනේ අද අපේ අනුමාන ගණිත ගැටලු 37 මේ ගානේ තියෙනවා පාට කීපයකින් පෑන් කීපයක් මා ළඟ ඇත ඉන් දෙකක් හැර එකක් නිල් පාටය දෙකක් හැර එකක් සතු පාටය දෙකක් හැර එකක් කළු පාටය මා ළඟ ඇති පෑන් ගණන කීයද මේක හදන්නේ මෙහෙමයි බලන්න මා ළඟ තියෙන පාට ගණන බලන්න. දැන් අපි හිතමුකෝ දැන් මේකේ තියෙනවානේ පෑන් කීපයක් මා ළඟ ඇත. ඉන් දෙකක් හැර එකක් නිල් පාටයි. හරිද? දෙකක් හැර එකක් නිල් පාටයි. දෙකක් හැර එකක් රතු පාටයි. දෙකක් හැර එකක් කළු පාටයි. කොහොමද තියෙන්නේ? එතකොට මේ ටික මෙහෙම ලියලා එකතු කරන්න 2 4 6. මෙතන පාට තියෙන්නේ 3යිනේ. මේ 6 ලියාගෙන ඊට පස්සේ මෙතන පාට ගානෙන් එකක් පාට 3යිනේ තියෙන්නේ. පාට වර්ග 3ෙන් එකක් අඩු කරන්න. ඒකට පාට 2යිනේ. දැන් මේ 6 මේක එකතු කරපු 6 දෙකක් හැර එකක් නිලිය දෙකක් හැර එකක් රතුය දෙකක් හැර එකක් කළුය මොන කියවනේ. එතකොට මේ ටික එකතු කරාමනේ අපිට මේ 6 ආවේ. ඒ 6 මෙතන තියෙන පාට ගානට එකක් අඩු සංඛ්‍යාවෙන් බෙදන්න. පාට ගාන 3 එකක් අඩු කරාම 2යි. අර 6 බෙදෙනවා 2කින්. 6ට 2 කීයද? 3යි. 3 වරක් 2 6යි. 6න් 6ක් බිඳුවයි. එතකොට මේකේ තිබුණ පාට ගාන කීයද? 3යි. හරිද? පාට ගාන 3යි. ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. 3ක් දෙකක් හැර එකක් මේ රතු දෙකක් හැර එකක් නිල්නේ. අනේ 1 2 දෙකක් හැර එකක් නිල්. හරිනේ? ඊට පස්සේ දෙකක් හැර එකක් රතු. දෙකක් හැර එකක් කළු. ඕම් බැලුවා එනවා උත්තරේ 3යි කියලා. හරි ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. මම දැන් ඊට පස්සේ ඔය වගේ ගණන් දෙකක් දෙන්නම්. ඔයගොල්ලෝ ඒක හදන්න. හරි ළමයි එහෙනම් අපි ඊළඟ ගණන් දෙක ලියන්න. මං කියවනම් ඔයගොල්ලෝ ලියා ගන්නකෝ. මා ළඟ ඇති පෑන් වලින් තුනක් හැර එකක් රතුය. තුනක් හැර එකක් කළුය. තුනක් හැර එකක් නිල්ය. තුනක් හැර එකක් දම්ය. මා ළඟ ඇති පෑන් ගණන කීයද? දැන් ඒකෙම දෙවෙනි ගාන රූල් 5ක් විතර ඉඩ තියන්න. ඒ තියපු ඉඩේ ඔය මම කියපු විදිහට ඔය ගණන හදන්න. හදලා බලන්න. ඔයාලට මේ ගණන් ලේසියෙන් ඔය මං කියපු ක්‍රමයට හදන්න පුළුවන්. දැන් මේක දෙවෙනි ගාන ලියා ගන්න. පෙට්ටියක ඇති
බෝල වලින් 9ක් හැර ඉතිරිය රතුය. 9ක් හැර ඉතිරිය දම්ය. 9ක් හැර ඉතිරිය සුදුය. 9ක් හැර ඉතිරිය කහ පාටය. මා ළඟ ඇති බෝල ගණන කීයද? හරි. දැන් ඔයාලා මේ ওই ගණන් දෙක හදන්න මොනවා හරි අමාරු නොතේරෙන තැන් තිබුණොත් කමෙන්ට් කරන්න. මම ඒව බලලා නැවත ඔයාලට මේ අපහැදිලි තැනක් තියෙනවා නම් කියලා දෙන්නම්. මේ ওই ක්‍රම දෙකම භාවිතා කරන්න පුළුවන්. වඩා හොඳ සහ Tamanට ලේසි ක්‍රමය නිතරම භාවිතා කරන්න. එimhe ඔය වගේ ගණන් 10 12ක් නිකන් ගෙදර ඉන්නකොට හදන්න. එතකොට ඉතින් ඕවා හරි ලේසි වෙනවා. හරි එහෙනම් ඔයාලට ජය වේවා.